මේ ඇවිල්ලා ඉන්න පොලිසාරියෝ දුන්නේ. අයි බබා. පට්ටන වරේ. නමනම් පට්ටයි මේ දැක්කම නිකන් වරහා වගේ. මමත් ටික දවසකට කියලා ටුවර් එකක් යන්න. බැංකොක් වලට. මගේ නම අහස්. ඩ්‍රයිවිං ජොබ් එකටයි ආවේ. මේ වැඩිය කරට ගන්න එපා. මතකනේ ඉස්සෙල්ලා හිටපු එක්කෙනා. අරුවට අදහෙටම පාඩමක් උගන්වන්න ඕනේ. මං කොහොමද අපේ දෙමව්පියන් මූණ දෙන්නේ? ඔය කට්ටි වෙච්ච දේ විශ්වාස කරන්න එපා අංකල්. ඔය මිනිස්සු අද ඉඳි හෙට නැති වෙයි. මේ යන විදිහට අපිට මෙහෙම ඉන්න පුළුවන් වෙයි වගේ බා. ඔය ආස් කියන එක ආව අද ඉඳලා හොඳට ෆලෝ කරන්න. ඔක කරන්නේ මොනවද? කොහෙද ඉන්නේ? තප්පරෙන් තප්පරේ මට මොනවද කියලා දැනගන්න. දැන් ආස්ලත් එක්ක එකතු වෙලා ඔක්කොම මාත් එක්ක හැප්පෙන්න දාන්නේ. ඔයාට තුවාල වුණා කිව්ව නිසා මම මේ බලන්න ආවේ. මම නිවිද වෙලා ඇරලා තියෙන්නේ පේර ගහට. මම පේර කඩන්නේ නිවිතලේ ගිහිල්ලා. දැන් දූලි නිදාසේ ගමන් බිමන් යනවා එනවා ආස් නිසා. දැක්කම පේනවා. වැදගත් ළමෙක් විත් තියෙනවා. අපේ තාත්තා වාට කැමති වුණාට මං කැමති වුණේ නෑනේ. මට හදිස්සියෙට රට යන්න වෙනවා. මම රට යන්න කලින් ආස්ස ජොබ් එකෙන් අයින් කරන්න ඕනේ. ඔය ළමයට බෑ. මං වැඩ කරන පිළිවෙල නවත්තන්න. කියනවාද? මේ ගෙදර වැඩ කරින්න ඕනේ මට ඕන විදියට. මට ඕන විදියට. බල්ලෙක් ඉන්නවා ඩැල්මේෂන් බල්ලේ තෝ විතර ඇති මූණ. මං දැනන් හිටියා. කවුරුත් එකතු වෙලා මාන බලන්නේ මේ දෙයට කියලා.